Hello everyone, welcome to my YouTube channel. අද ඉතින් මම ඔයාලව එක්කගෙන යන්නේ ආතර තියෙන ලස්සනම ලස්සන තැනක් පෙන්නන්න. බලන්නකෝ මම අද ඔයාලව එක්ක යන්නේ කොහෙද කියලා. බලන්නකෝ මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. ඇත්තටම මාරම නිදහස්. මේ පරිසරයේ තියෙන සීතල, ඒ වගේම ඒකේ තියෙන සුන්දරත්වය ඒක විඳින්නම ඕන දෙයක්. මේ අපි යන්නේ ලස්සනම ලස්සන තවත් සුන්දර තැනක් පෙන්නන්න. මේ යන මගන මාරම ලස්සනයි. තේවතු ලස්සන කඳු පන්ති හැම දෙයක්ම පහු කරගෙන තමයි අපි මේ තැනට ගියේ. බලන්නකෝ අපි කොච්චර උඩින්ද ඉන්නේ කියලා. මේ තමයි දෙනියාය සත්මහල් ඇල්. ඔයාලා දන්නවා ඇති. ගියපු අයත් ඇති. නොගියපු අයත් ඇති. හැමෝම මේ වීඩියෝ එක බලන්නකෝ. ඇල්ල බලන්න යන්න කලින් ඔයාලා හැමෝටම කියන්න. ඇල්ල බලන්න යන ඔයාලා ගෙනියන හැම පොලිතීන් හැම ප්ලාස්ටික් දෙයක්ම ආයේ එතන දාලා එන්න නැතුව ආයේ අරන් එන්න. ඒ තැන්වල දාලා එතන විනාශ කරන්න එපා. අපි අපේම ලස්සනම සුන්දර තැනක් අපිම විනාශ කරගන්නවා. ඒ හින්දා ඔයාලා හැමෝම පරිසරයට ආදරේ නම් ගෙනියන හැමදේම ඔයාලා එතන එකක්වත් තියන්න නැතුව අරන් එන්න. පිය සටහන පමණක් තබා එන්න. මේ ඇල්ල ගාවට යන්න මෙන්න මෙහෙම පඩි බෙල් ටිකකුත් හදලා තියෙනවා. ඒක නම් මාර්ම පහසුයි. ඒ වගේම තමයි මෙතන බෝඩ් දාලා තියෙනවා දියනෑ මනතුරුදායකයි කියලා. ඔයාලා කිසිසේත්ම මේ වගේ තැන්වල නාන්න යන්න එපා. ඒක තමන්ටමයි හානිදායක වෙන්නේ. ඔන්න බලන්න අර ඈතින් පේන්නේ ඔයාලට මම පෙන්නනවා කියලා කියපු ඇල්ල. ඒ තමයි සත්මහල් ඇල්ල. මේක තියෙන්නේ දෙනියායේ සිංහරාජ වනාන්තරයට මායින්දරාත් මෙන්න මේ සත්මහල් ඇල්ල තියෙන්නේ. මේ සත්මහල් ඇල්ල උස අඩි 65ක් වගේම පළල අඩි 10ක් තියෙනවා. සත්මහල් මහල් 7කට මේකේ පල්ලෙහාටම ගිහිල්ලා බැලුවොත් නම් හරිම ලස්සනට අපූර්වට පේනවා ඇති. ඒ වුණාට මෙතනින් එහාට අපි යන්න බැරි නෑ. මොකද හැමතැනම දාලා තිබ්බා අනතුරුදායකයි කියලා බෝඩ්. මෙතන සුන්දරත්වය අපි පැත්තකට වෙලා විඳින ගමන් හිතුවේ මේ පරිසරය කොච්චර විස්මිත නිර්මාණ කරනවද. ඇත්තටම මාරම ලස්සනයි. මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.